හරි පුතේ මේ තවත් අප්ඩේට් එකක්මත් නෙමෙයි මේක ඔබ වඩා හොඳින් දැනුවත් කිරීමක් කිව්වොත් නිවැරදි. මේ කරන්න යන්නේ මේ ජාතික ගිලුම්වලදී ඔබ හඳුනා ගත යුතු කරුණක් තර්කානුකූලව හඳුනා ගන්න පාරක් මේ පෙන්වන්න යන්නේ. පුතේ අපි ජාතික ගිලුම්වල නිෂ්පාදනීම කියලා සංකල්පයක් කතා කරනවා ඔබ දන්නවා. නිෂ්පාදනීම. ඉතින් මම මේක ගැන කතා කරන්නේ නෙමෙයි යාවේ ඇත්තටම. මේක ගැන නොකිය මේක කියන්න බැරි නිසා කියන්නේ නිෂ්පාදනීමෙන් කියන්නේ මොකද්ද? දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් කළ යුතු ආර්ථික කටයුතු, නොකළ යුතු ආර්ථික කටයුතු. එතකොට ඇතුළත් නොකළ යුතු ආර්ථික කටයුතු නේද? දැන් මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඇතුළත් වන ආර්ථිකට මම කෙටියෙන් කියන්නම්. කෙටියෙන් මේ අදාළ තැනට යන්න ඕන නිසා ඇතුළත් වන ආර්ථික කටයුතු ඇතුළත් නොවන ආර්ථික කටයුතු ඇතුළත් නොවන ආර්ථික කටයුතු හරි නේද? මෙයා ගැන මම කතා කරන්නේ නැහැ. ඇතුළත් නොවන ආර්ථික කටයුතු නැවත කොටස් දෙකකට බෙදනවා නේද පුතේ? මොකක්ද? ඵලදායී ආර්ථික කටයුතු, ඵලදායී ආර්ථික කටයුතු, ඵලදායී නොවන ආර්ථික කටයුතු කියලා. ඵලදායී සහ ඵලදායී නොවන. ඵලදායී නොවන ඒවත් ඇතුළත් නොවනට කමක් නැහැ කියනකො. ඵලදායී දේවල් ඇතුළත් නොවුනහම එතන ගැටලුවක් වෙන්න පුළුවන්. හරි? ඒතර ඵලදායී ආර්ථික කටයුතු වල තියෙන සුවිශේෂී දෙයක් තමයි තමන්ගේ සේවා. තමන් සපයා ගන්නා සේවා. හරිද? මේවා ඇතුළත් කරන්නේ නැහැ. උදාහරණ අපි ඕන තරම් වල කතා කරලා තිනවා නිවාස රැක බලා ගැනීම, වැඩිහිටියන් රැක බලා ගැනීම, නේද? පාඩම් කිරීම, තමන් සපයා ගන්නා සේවාවක්. නේද? කොණ්ඩ පීරීම, රැවුල කපා ගැනීම, රෙදි සෝදා ගැනීම, නිවස පිරිසුදු කර ගැනීම, උයා පිහා ගැනීම මේ සියලු සේවාවන් තමන් විසින් නිවසේ ගෙවීමකින් තොරව තමන්ට සපයා ගන්නා සේවා. එතකොට ඒවා දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් කරන්නේ තමන් සපයා ගන්නා භාණ්ඩ ඇතුළත් කරනවා, සේවා කිසිවක් ඇතුළත් කරන්නේ නැහැ. හැබැයි මෙතන විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. ඒක තමයි අපි කතා කරන පොයින්ට් එක. සේවා ඇතුළත් නොකලට තමන් සපයා ගන්නා සේවා එක සේවාවක් ඇතුළත් කරනවා පුතේ. මොකක්ද ඒ සේවාව? තම නිවසෙන් ලැබෙන නේවාසික සේවය. හරි නේද? නේවාසික සේවය. එතන මට කියන්න අවශ්‍යතාවය ඔබ දැනගත යුතු කාරණාව මේවා ඇතුළත් නොකරනවා. මේ නමුත් නේවාසික සේවාව ඇතුළත් කරනවා. ඇයි එහෙම කරලා තියෙන්නේ? ඔන්න ඕක තමයි අපිට කතා කරන්න ඕනේ. මට කියන්න අවශ්‍යතාවය තියෙනවා. ඔබ මේක පාඩම් කරගෙනත් ඇති. හරි? තමන් සපයා ගන්නා සේවය ඇතුළත් කරන්නේ. හැබැයි නේවාසික සේවය ඇතුළත් කරනවා. ඉස්සෙල්ලාම කියමු නේවාසික සේවාව කියන්නේ මොකක්ද කියන එක. නේවාසික සේවාව කියන්නේ තමන් නිවසක් හදාගත්තට පස්සේ තමන්ගේ ජීවිත කාලය තුලම මේ නිවසෙන් තමන්ට ලැබෙන සේවාව තමන් භුක්ති විඳිනවා ගෙවීමකින් තොරව. නිවස හදන කාලේ හදන වෙලාවේ කරපු වියදම් ඒ වසරේ දළදේශීය නිෂ්පාදිතයට යන එක වෙනම දෙයක්. ඒක නෙමෙයි මේ කියන්නේ. නිවස හැදුවට පස්සේ තමන් නිවසෙන් තමන්ට සේවන ලැබෙනවා, ආරක්ෂාව සැලසෙනවා, තමන්ගේ ජීවිතය යහපත්ව පවත්වා ගැනීම සඳහා විශාල මෙහෙවරක් නිවසෙන් ඉටු වෙනවා. නමුත් ඒ නිවස ඔබ කුලී පදනම මත ගත්තා නම් අනිවාර්යයෙන් මේ සඳහා ගෙවීමක් කරනවා. එතන වෙළඳපොළක් හැදෙනවා. හරි නේද මම කියන එක? එතකොට එහි වටිනාකම දළදේශීය නිෂ්පාදිතයට යනවා. මොකද වෙළඳපොළක මේක අලින් වෙලා තියෙන්නේ. නමුත් තමන්ගේ නිවසේ තමන් පදිංචි වෙලා ඉන්නකොට පුතේ ඒ සේවාවේ වටිනාකම දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් කරන්න ඕනේ. නමුත් ඒක වෙළඳපොළක ගනුදෙනුවක් නෙමෙයි. තමන්ගේ නිවසේ තමන් විශාල සේවාවක් අරගෙන තියෙනවා. එතකොට ඒක ඇයි දළදේශීය නිෂ්පාදිතයට ඇතුළත් කරලා තියෙන අනිත් ඒවා අයින් කරලා. ඔන්න ඕකයි ඔබ දැනගත යුතු කාරණාව. ඒකට ප්‍රධානම හේතුව තමයි පුතේ ජාතික ගිණුම් දළදේශීය නිෂ්පාදිතයේ ගණනය කරාම මේවා රටවල් අතර අන්තර්ජාතික සංසන්දන සැසඳීම් වලට ලක් වෙනවා. නේද? අන්තර්ජාතික සංසන්දනය කිරීම. අන්තර්ජාතික සැසඳීම්. නේද? උදාහරණයක් විදිහට ජපානයේ දළදේශීය නිෂ්පාදිතයයි
අපේ රටේ දළදේශ නිෂ්පාදනයේ ඉන්දියානේ ලෝකේ රටවල් නේද ආර්ථික වර්ධනය ගණනය කරනකොට එනවා. ඊට පස්සේ නේද වඩා වේගෙන් වර්ධනය වෙන රටවල් මොනවද කියලා බලනවා නේද. ආර්ථික පසුබැසීමකට ලක් වෙලා තියෙන රටවල් මේවා රෑන්ක් කරගන්න ගියාම සංසන්දනය කරන්න වෙන්නේ මේ දළදේශ නිෂ්පාදිතය හා ජාතික ගිණුම් ආශ්‍රිත තොරතුරු. එනිසා හැම රටකටම සාධාරණ පදනමකින් ජාතික ගිණුම් සකස් කිරීම අවස්ථාව ලබා දෙන්න ඕනේ. එහෙනම් නේවාසික සේවාව එතන සුවිශේෂී වෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි පුතේ සමහර රටවල් වල මේ නේවාසික සේවාව කියන්නේ තමන්ගේ නිවසින් සේවා ලබා ගැනීම වෙනුවට තවත් ඉදින් කිව්වොත් තමන් පදිංචි වෙලා තමන් නිවස ඉදි කරගෙන තමන්ගේම නිවසේ තමන් පදිංචි වෙලා ඉන්න පිරිස අඩුයි. විශේෂයෙන්ම දියුණු රටවල් වල නිවස කියන්නේ තමන් කුලී පදනම මත ගෙවීමක් කරලා ඉන්න ගෙවීමක් කරලා ලබා ගන්න සේවාවක්. දැන් ඔබට මතක නැහැ මං හිතන්නේ 2011 වගේ වසරවල ඇමරිකාව විශාල කඩාවැටීමකට ලක් වුණා. මූල්‍ය අර්බුදයකට ඇමරිකාව මුහුණ පෑවා. ඒකට ප්‍රධාන හේතුව උනේ එයාලගේ නේවාසික වෙළඳපොළ අර්බුදයකට යාම. ඒ නිසා ගොඩක් රටවල් එක්ක රජයෙන් රැකියාවන් මත පදනම්ම ජනතාවට නිවාස ලබා දීලා තියෙනවා ගෙවීමේ පදනම මත. එහෙම නැතිනම් විශාල සමාගම් විසින් නිවාස අලෙවි කරනවා කියන්නේ නිවසක් කෙනෙකුට ගන්න පුළුවන්. ඒ සමාගම් නිවාස ඉදි කරලා තියෙන්නේ මාසික කුලී පදනමක් මත නිවාස අරගෙන ඉන්න පුළුවන්. මේ සඳහා හොඳ නෛතික පදනමක් තියෙන ආරක්ෂණ ජාලයකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ රටවල් වල තියෙන ප්‍රශ්නේ තමයි අපි කියන්නේ මේ කුලී නිවසක ඉන්නවා කියන එක Tamanට මදිකමක් වගේ. ඒක සුදුසු නෑ වගේ. නේද? ඒක අපේ සංස්කෘතියෙන් අපිට අපේ ඇඟවල වලට එකතු කරලා තියෙන එකක්. නේද? මුල් බැසගත් එකක්. ඒ නිසා ඒක දිගින් දිගටම අපි යනවා. අපි මරණකම්ම සමහරට ගෙවල් හදනවා. නේද? ඒත් හදලා ඉවර කරගන්න බෑ. මේ නිසා විශාල මානසික ආතතියකින් මිනිස්සු පෙළෙනවා. ඉතින් ලෝකේ රටවල් සමහර يعني දියුණු රටවල් උත්සාහ කරනවා මිනිස්සුන්ගේ සතුට මොන මට්ටමකද තියෙන්නේ කියලා බලන්න. එතකොට ඒගොල්ලෝ හඳුනගෙන තියෙන තව දෙයක් තමයි සන්තුෂ්ටියට බලපාන ප්‍රධාන හේතුවක් තමයි මිනිස්සු විශේෂයෙන්ම තමන්ගේ නිවසක් ඉදි කරන්න ගියම ඇතිවන මානසික ආතතිය. මොකද ඒක සම්පූර්ණ කරගන්න බැරි වුණාම ජීවිත කාලය තුල විශාල වෙහෙසක් දරමින් යාලට ඒගෙන හිතමින් ඉන්න වෙනවා. එතකොට එයාලා රිලැක්ස් නැහැ. එයාලා මානසික ආතතියෙන් පෙළෙනවා. සන්තුෂ්ටිය හොඳ තලයක නැහැ. ඒක සමස්ත රටේ ආර්ථික වර්ධනයට සංවර්ධනයට බලපානවා කියලා ඒගොල්ලෝ හොයාගෙන තියෙන නිසා මිනිස්සුන්ට ඕන නිවසක් හදන්න ඕන වුණා සමහර විට ඒ අවස්ථාව ගන්න ගොඩක් අමාරුයි ඒ රටවල් වල. හරි? මොකද එයාලට පහසුයි, ඊට වඩා පහසුයි, ඊට වඩා වියදමත් අඩුයි, සුරක්ෂිතයි. නිවසක් කුලී පදනම මත ගන්න පුළුවන්. ඒ නිසා ඇත්තට මේ වගේ රටවල් වල නිවාසවල නේවාසික සේවාවේ වටිනාකම ඔටෝ. ඒ කියන්නේ ඉබේටම ඇයි වෙළඳපළක් හැදිලානේ. විශාල වශයෙන් දළදේශ නිෂ්පාදිතයට ඇතුළත් වෙලා අගයක් එකතු වෙනවා. නමුත් අපේ වගේ රටවල් වල මොකද වෙන්නේ? අපේ වගේ රටවල් වල අපේ නිවස තුල අපි පදිංචි වෙලා හිටියට ඒකට ගෙවීමක් කරන්නේ නැති නිසා වෙළඳපොළ අගයක් දළදේශ නිෂ්පාදිතයට එකතු කරන්න බැරි වෙනවා. එතකොට අපේ වගේ රටවල් වල දළදේශ නිෂ්පාදිතයට අපි මේ සේවාව අරගෙන නමුත් ඒ වටිනාකම දළදේශ නිෂ්පාදිතයට ඇතුළත් නොවීමේ අවදානමක් තියෙනවා. ඒක අපේ වගේ රටවල් වලට දළදේශ නිෂ්පාදිතය ගණනය කිරීමේදී සිදුවන අසාධාරණයක් වෙන්න පුළුවන්. නේද? මේක ඉන්දියාවේ බංග්ලාදේශ වගේ රටවල් වල බහුලව දක්නට ලැබෙනවා. ගොඩක් වෙලාවට සංවර්ධන වීම පවත්නා රටවල් වල තමයි මේ தත්ත්වය ගොඩක් වෙලාවට අපි දකින්නේ. එනිසා ජාතික ගිණුම්කරණයේදී මේ අසාධාරණ මගහැරවීම සඳහා අවස්ථාවක් දුන්නා. මොකක්ද? නේවාසික සේවාවේ වටිනාකම ආරෝපිත අගයක් විදිහට ඇතුළත් කරන්න. අන්න එතකොට අපේ වගේ රටවල් වලට අවස්ථාවක් තියෙනවා නිවාස වෙළඳපළක් ලොකුවට නැති වුණාට ඒ සේවාව භුක්ති විඳින නිසා එහි වටිනාකම ආරෝපිත අගයක් නැත්නම් ඇස්තමේන්තු කරන්න ඕනේ එක. නේද? නිවාස කොච්චරද ඒ නිවාසවල වටිනාකම් මොන වගේද මොන වගේ නිවාසවලද නේද? ඒ වගේ සාධාරණ පදනමක් සහිතව සංගණනයක් කරලා ඒ තොරතුරු දළදේශ නිෂ්පාදිතයට ඇතුළත් කරන්න. එතකොට අපිට සිදුවන අසාධාරණය අවම වෙනවා. පැහැදිලි නේද කියන්නේ? ඔන්න ওই නිසා තමයි නේවාසික වෙන කිසිදු සේවාවක් ඇතුළත් නොවුණත් නේවාසික සේවාව ආරෝපිත අගයක් විදිහට ඇතුළත් කරන්නේ. හරි නේද? ඉතින් මේකේ තව කාරණා තියෙනවා. නීති විරෝධී ආර්ථික කටයුතු ඇතුළත් කරනවා. ඇයි පදනම නේද? ඒ වගේ දේවල් අපිට කතා කරන්න තියෙනවා. මේ එකක් මම කිව්වේ. අනිත් දේවලුත් ඔබට
වරින් වර කියන්න මේවා කතන්දරයක් වගේ මතක තියාගන්න. මේ අනවශ්‍ය දේ කටපාඩම් කිරීම අවශ්‍ය නැහැ. පැහැදිලි නේද?